හරි දැන් අපි ටැක්සේෂන් වල තියරි කරුණු ඔක්කොම කතා කරලා තියෙන්නේ මම ඒකට අදාළ ඔක්කොම වීඩියෝස් උත් අප්ලෝඩ් කරලා තියෙන්නේ දැන් කතා කරන්න තියෙන්නේ අන්තිම ෆයිනල් ඉන්ඩිවිජුවල් ටැක්සේෂන් ගානක් වගේම කම්පැනි ටැක්සේෂන් ගානක් එතකොට මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා කියන්නේ අන්තිම අර ෆයිනල් ඉන්ඩිවිජුවල් ටැක්සේෂන් ගානක් කොහොමද හදන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි මෙච්චර කාල කතා කරගෙන ආපු තියරි ටික තියෙනවනේ. ඒ තියරි දැන් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක අපි වෙනම කතා කරා. ඊට පස්සේ බිස්නස් ඉන්කම් එක වෙනම කතා කරා. ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක වෙනම කතා කරා. ඊට පස්සේ රිලීෆ් කතා කරා අපි. ක්වොලිෆයින් පේමන්ට්ස් කතා කරා අපි. ඒව හැම එකම වෙන වෙන චැප්ටර් එකක් විදිහට අපි කතා කරේ. දැන් අපිට ගාණ එන්නේ වෙන වෙන චැප්ටර් එකක් විදිහට නෙවෙයි. ගාණ තියෙන්නේ ඔය ඔක්කොම එක මේ ගානකට දාලා තමයි එන්නේ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ හරියටම මේ අදාළ කෙනෙක් මේ පොයින්ට් එක අහන්නේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකෙන්ද නැත්නම් බිස්නස් ඉන්කම් එකෙන්ද නැත්නම් ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකෙන්ද අන්න ඒක ක්ලියර්ලි අපිට අඳුන ගන්න ඕනේ මේ වගේ ගානක් ඉන්ඩිවිජුවල් ටැක්සේෂන් ගානක් හදන්න. එතකොට නැත්නම් අපිට ඒක හරියටම අඳුන ගන්න බැරි වුණොත් අපිට බැරි වෙනවා හරියටම මේ ගාන හදන්න. දැන් ඒක හරියටම අඳුන ගන්න අපිට තියරිටිකල් නොලෙජ් එක හොඳට ඕනේ. දැන් ඒ ටික තමයි අපි අර මම අප්ලෝඩ් කරපු වීඩියෝස් වලින් කතා කරන්නේ. දැන් එකපාරටම මේ ගාන හදනවා කියන එක මත මේ ගාන හදන වීඩියෝ එක විතරක් බලනවා කියන එක මත බලන්න එපා. මොකද දැන් මේ ගාන හදලා මේ වගේම ගානක් එක්සෑම් එකට එනවා කියලා අපිට කියන්න බෑනේ. දැන් මේ ගාන හදන්නේ අර අපි කතා කරපු තියරි කරුණු වලට උපකාරයක් වෙන විදිහට. එතකොට මේ ගාන විතරක් බැලුවොත් අපිට එක්සෑම් එකේ එන ගාන ගොඩ දා ගන්න අමාරුයි. මේ නිසා දැන් මේක බලන්න තව වෙලාව තියෙනවානේ එක්සෑම් එකට අනිවාර්යෙන්ම තියරි කරුණු ටික බලන්න. ඒ තියරි කරුණු ටික බලලා මේ ගාන හදන්න එනවනම් වඩාත් හොඳයි. එතකොට මේක හොඳට ඔලුවට දා ගන්න පුළුවන්. හරි අපි වැඩි කතාවක් නැතුව කෙලින්ම ගානට යමු. මේක තමයි ගාන මම හිතනවා ඔයගොල්ලෝ ගාව ගාන ඇති කියලා හරි ගාන ඔයගොල්ලෝ කියවලා නම් තියෙන්නේ ඒකත් හරි මම ගාන ආයි කියවන්න යන්නේ නැහැ ප්‍රශ්නේ කතා කරොත් ප්‍රශ්නේ කියන්නේ calculate the balance income tax liability for Mr. Avantha for year of assessment 2024-2025 you are required to show all workings කියන්නේ මේ අපි කරන මේ හැම දෙයකටම අපි working එකක් පෙන්වන්න ඕනේ මොකද ඒවට ලකුණු හම්බ වෙනවා අන්තිම උත්තරෙත් නෙමෙයි working වලට ලකුණු හම්බ වෙනවා මොකද මේ ගානක් මම මතක විදිහට ක්ලාස් එකේ කිව්වා ලකුණු 30ක් 35ක weightage එකක් තියෙනවා. එන්නේ මේ ගානක ලකුණු 30ක 35ක weightage එකක් තියෙනවා. ඒ ලකුණු 30 35 weightage එක එන්නේ මේ කරන workings උත් එක්ක. ඒ නිසා අපි workings ටික හරියට කරන්නත් ඕනේ. එතකොට හරි. මේ ගාන මම පෙන්නන්නේ මේ ගාන මම හදනවා නම් මම එක්සෑම් එක කරන විදිහ. මොකද මේ අපිට කිව්වා දෙවිදිහකට හදන්න පුළුවන්. දැන් පළවෙනි විදිය තමයි දැන් ඉන්ඩිවිජුවල් කියන්නේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් කියලා දාලා ඒ එම්ප්ලොයිමන්ට් ඉන්කම් කියනට අදාළ ඔක්කොම ටික හිතන්න උදේ එක්සැම්පල් එකක් විදියට මෙහෙම තියෙන්නේ මෙතන මේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් වලට අදාළ ඔක්කොම ටික මෙතන දානවා ඊට පස්සේ බිස්නස් ඉන්කම් නම් බිස්නස් ඉන්කම් වලට අදාළ ටික ඊට පස්සේ පටන් ගන්නවා අන්න එහෙම මේ විදිහක් තියෙනවා හදන්න කියලා කිව්වා දැන් මේ විදිහ මට කියන්නේ මගේ මතේ සමහරක් කෙනෙක්ට ඒක පුළුවන් වෙන්න පුළුවන් අවුලක් නැහැ මට පහසුයි මේ විදිය මොකද පැහැදිලි මේ කෙලින්ම අපි මේ මෙතන මේ සම්පූර්ණ මෙතන පෙන්නන්නේ කෙලින්ම එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක බිස්නස් ඉන්කම් එක ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක ඉන්කම් ෆ්‍රොම් අදර් සෝර්සස් ඔය හතර කෙලින්ම මෙතන පෙන්නනවා එතකොට මම මොකද්ද කරන්නේ මේක ලියලා මෙතන වර්කින් මේ තියෙන වර්කින් 1 කියලා දාලා මම ඒක වෙනම පෙන්නනවා මේ එතකොට මම මෙතන තමයි එම්ප්ලොයිමන්ට් ඉන්කම් වලට අදාළ හැමදේම කරන්නේ. ඒ අදාළ එම්ප්ලොයිමන්ට් ඉන්කම් වලට අදාළ ඔක්කොම ටික මෙතන කරලා මෙතන ටෝටල් එක අරගෙන ගිහින් මෙතන දානවා. පැහැදිලිනේ. පැටලෙන්නේ දැන් මෙතන දාන්න දැන් අපිට දැන් එක්සෑම් එකේදී ඉඩ තියාගන්න ප්‍රශ්න එන්නත් පුළුවන්.
දැන් හිතන්නකෝ මේ වගේ තනික අර විදියට හැදුවොත් අර මම මේ විදියට නෙවෙයි කලින් කිව්ව විදියට හැදුවොත් අපිට හරියට ඉඩ ටික මැනේජ් කරගන්න බැරි වුණොත් ආයි කපලා කොටලා මේ දාන්න වෙනවා. ඊට වඩා ලේසි මෙතන දාලා මේක මෙහෙම්ම ගෙනල්ලා කෙලින්ම මෙතන කරනවා මේ වර්කින්ස් ටික. අපිට වර්කින්ස් වලට පිටුවක් වුණ අපිට පිටු ප්‍රශ්නයක් එන්නේ නැහැ. අපිට වර්කින්ස් වලට බය නැතුව පිටුවක් වුණත් තියන්න පුළුවන්. එතකොට ඉඩ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මේ වගේ අර විදියට කරොත් අපිට එකපාරටම පිටු තිය යන්න බෑනේ. ඒ නිසා මම කරන්නේ මේ විදිහට. ඔයගොල්ලන්ට පහසු වෙනම් ඔයගොල්ලෝ මේ විදිය පාවිච්චි කරන්න නැත්නම් අර කියපු අර විදියට පහසු කෙනෙක් ඉන්නවනම් ඒ විදිය පාවිච්චි කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. කොහොම හැදුවත් ලකුණු හම්බ වෙනවා. හරි. අපි ගාන කතා කරගෙන යමු. හරි. මිස්ටර් අවන්ත රෙසිඩන්ට් ඉන් ශ්‍රී ලංකා. හරිනේ. මොකද අපි තියරි මුලින්ම ගත්තේ රෙසිඩන්ට් පර්සන් කෙනෙක් නම් තමයි ශ්‍රී ලංකාවට ටැක්ස් ගෙවන්න ඕනේ. කියන එක අපි දන්නවනේ. Works for Smart IT Private Limited Ltd. He has provided the following information to calculate his income tax liability for year of assessment 2024-2025. හරි. එයා අපිට විස්තර ටිකක් දීලා තියෙනවා. ඒ විස්තර ටික දීලා අපිට කියනවා income tax computation එක කරන්න කියලා. දීලා කියනවා income tax computation එක කරන්න කියලා. හරි. අපි දැන් බලන් යමු. මුලින්ම කියනවා basic salary එක. බේසික් සැලරි එක තියරි මතක් වෙන්න ඕනේ. බේසික් සැලරි එක අනිවාර්යෙන්ම බේසික් සැලරි එක මේ ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එකට ගන්නවා. දැන් අපි ඔය අවිල තනිකරම දැන් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකකින් අපි ඔය කතා කරන්නේ. දැන් මම මේ ස්ලයිඩ් එකත් එක්කම තියන් හිටියේ පෙන්නන්න මේ එතකොට කතා කරගෙන යන්න පුළුවන්නේ. එදින්නේ taxable benefit received or derived from the employment, salary, wages, leave pay, overtime, fees, pensions, commissions, gratuity, bonus and similar payments. දැක්කද? ඒ ඔක්කොම taxable benefit එක. දැක්කනේ. එතකොට salary, basic salary එක taxable benefit එක. එතකොට කෙලින්ම අපි දැන් workings වල හදන්නේ. workings වල හදන්නේ basic salary කියලා දැම්මා. ඒකට log කරමු. අදන්න පේන්නේ එන්නේ ලොකු වෙන්නේ නැත්තේ. හරි. මෙතන දහස් වලින් යන්නේ. එතකොට අපි දහස් කියලා දාගන්න ඕනේ. බේසික් සැලරි එක කීයද? 3000යි. මම මේ දහස් වලින් කියන්නම් ඒක ලේසියට. හරි. බේසික් සැලරි එකම ටැක්ස් වෙනවා. ඊළඟට cost of living allowances. දැන් බලන්න මෙතන ස්ලයිඩ් එකේ allowances including cost of living, substance, rent, entertainment or travel allowances. දැක්කද? තියරි එක දන්නවනම් කරගෙන යන්න තියෙන්නේ. ලේසි. එතකොට අපි දන්නවා cost of allowances මේ අනිවාර්යෙන් ටැක්ස් වෙනවා කියලා. ඒකත් දාගන්නවා. මේ 240යි. sorry 200යි. ඊළඟට මොකද්ද කියන්නේ? entertainment allowances. හරි අපි එතනත් කතා කරානේ. ඒක තියෙනවා කියලා. ඒ කීයද? 240යි. ඊළඟට telephone expenses reimbursement. හරි අපි ඒක ලියමුකෝ. අනිවාර්යෙන්ම දැක්කද? ඒක ටෙලිෆෝන් එක්ස්පෙන්සස් රීම්බර්ස්මන්ට් එකක්. අපිට බෙනිෆිට් එකක්නේ. අපේ ටෙලිෆෝන් බිල් එක කම්පැනි එක ගෙවලා. හරි. ඒකත් ටැක්ස් වෙනවා.
හරි මේක කරන්න කලින් පොඩි කන්ඩිෂන් ඇතින ම රිෆර් දැකද මේ ගාන කියනවා රිෆර් 3 එතකොට අපි පොඩ ඇතට ගිල බල මොකද කියන්න කියලා The telephone expenses of Mr. Avantha for year of assessment of 2024-2025 is 40,000, of which is 30,000 was paid by the company. Then telephone expensive කීයද 40000යි. කම්පැනි ගෙවන්නේ කීයද 30000යි. අපේ බෙනිෆිට් එක මොකද්ද? අපේ බෙනිෆිට් එක කම්පැනි ගෙවන එක. අපේ ඇක්චුවල් එක්ස්පෙන්ස් එක නෙවෙයි බෙනිෆිට් එක. අපි හැම වෙලාවෙම ටැක්ස් කරන්නේ බෙනිෆිට් එක. එම්ප්ලොයි කෙනෙක්ට ලැබෙන බෙනිෆිට් එකක් තමයි ටැක්ස් කරන්නේ. දැන් 40000ද මට ලැබෙන බෙනිෆිට් එක? නෑ මට ලැබෙන්නේ 30000යි. කම්පැනියෙන් මට ගෙවන්නේ 30000යි. එතකොට ඒ කම්පැනියෙන් ගෙවන ගාන තමයි බෙනිෆිට් එක. කොයි වෙලාවෙ 40000 නෙවෙයි. කම්පැනියෙන් ගෙවන ගාන තමයි බෙනිෆිට් එක. හරි. අපි බෙනිෆිට් එක හොයාගත්ත 30000 කියලා. දැන් මෙතනත් තියෙන 30000 කියලා. ගෙවන බෙනිෆිට් එකනේ හරි. ඒකත් හරි. දැන් අපි බලන්න කන්ඩිෂන් එක. ඔයගොල්ලන්ට මතක නම් ආයි පෙන්වන්න ඕනේ නැහැ මේක. ටෙලිෆෝන් බිල් වලට ගියාම දෙන කන්ඩිෂන් එක. මේ තියෙන්නේ payment of the telephone bill and annual charge 50 of the cost 50% of the cost telephone bill reimbursement එක නම් 100%ක් ටැක්ස් වෙනවද ඒකෙන් නෑ 100%ක් ටැක්ස් වෙන්නේ නෑ 50යි ටැක්ස් වෙන්නේ ඇයි දැන් ටෙලිෆෝන් බිල් එකක් වුණොත් එහෙම ඒක ඔෆිස් යූස් එකකට පාවිච්චි කරන්න පුළුවන් පර්සනල් යූස් එකකට පාවිච්චි කරන්න පුළුවන් දැන් මම කියන මට දෙනවා දැන් මම ඔෆිස් එකක වැඩ කරද්දී මට දෙනවා ටෙලිෆෝන් මේකක් කෙනෙක් මාසෙට විනාඩි 500ක් ලිතන්නකෝ දෙනවා ඒ මාසෙට විනාඩි 500 මම ඔෆිස් කෝල්ස් පාවිච්චි කරන්න පුළුවන් මගේ පර්සනල් කෝල් පාවිච්චි කරන්න පුළුවන් මට දැන් ඒක ක්ලියර්ලි වෙන් කරන්න පුළුවන්ද ඔෆිස් කෝල්ස් වලට මෙච්චරක් ගිහිල්ලා කියලා ඔෆිස් කෝල්ස් වලට මෙච්චරක් ගිහිල්ලා නැහැ කියලා කියන්න පුළුවන්ද බෑ හරියට ක්ලියර්ලි වෙන් කරන්න බෑනේ අන්න ඒ නිසා අර බෙනිෆිට් එකෙන් 100%ම ටැක්ස් කරන්නේ නැහැ බෙනිෆිට් එකෙන් 150යි ටැක්ස් කරන්නේ මම ඔයාලට දැන් මේ ගාන කරන ගමන් ආයි තියරි කරුණුත් මේ පැහැදිලි කරගෙන යනවා මම හිතනවා ඒක වඩාත් ඔයගොල්ලන්ට තේරෙනවා දැන් අනේ තියරි කරුණුත් මතක් වෙනවා හැබැයි මෙහෙම තියරි කරුණු ආයි මතක් කර කර ඉන්න ඕනේ නැහැ අර මම ඒ ලෙසන් එක කරද්දි ඉතින් තියරි කරුණු ඔක්කොම ටික මතක් මේ ඔක්කොම පැහැදිලි කරලා තියෙන්නේ හරි දැන් 30 පොඩක් මෙතන කරලා පෙන්නන්න ඒක අපි කරන වර්කින් එක මෙතන දාලා පෙන්නන්න වරහන් ඇතුලේ 150යි එතකොට දන්නවනේ අපි දැනුමෙන් කියන්නේ මෙතනට කෙලින්ම එකපාර 15 දාන්න නැතුව මේ වර්කින් එක කරලා පෙන්නුවොත් ඒ දන්නවා අපි දැනුමෙන් කරේ කියලා අවබෝධයෙන් කරේ කියලා. හරි. ඊළඟ එක. හරි ඊළඟ එක ඩිඩක්ෂන් තියෙන්නේ. EPF 108යි ඩිඩක්ෂන් for the residents කියලා 120ක් ඇපිට් කියලා අඩු කිරීම තියෙනවා. අඩු කිරීම ටැක්ස් වෙනවද? ඩිඩක්ෂන් ටැක්ස් වෙනවද? නැහැ. ඩිඩක්ෂන් ටැක්ස් වෙන්නේ නැහැ. හරි එතකොට අපිට අර පළවෙනි රෝම ඉලක්කම් එකේ තියෙන දේවල් අපි කතා කරලා ඉවරයි. දැන් අපි යමු රෝම ඉලක්කම් දෙකට. රෝම ඉලක්කම් දෙකේ කියනවා employers contribution of the employee provident fund and the employee trust fund 12% and 3%. හරිනේ. දැන් ඒක අපිට ඇත්තටම අදාළතාවයක් තියනවද? නැහැ. මොකද මෙයා තාම වැඩ කර යන සේවකයෙක්. දැන් ඕකෙදී අපිට ඒ නිසා දැන් මේ ඩිඩක්ෂන් නේ මේවා ටැක්ස් වෙන්නේ නැහැ. මේවා ඇවිල්ලා කියන්නේ එම්ප්ලොයියට දෙන බෙනිෆිට්ස් EPF එක ETF එක. හැබැයි මේ බෙනිෆිට් එක මේ එම්ප්ලොයිට මේ දැන් හම්බෙනවද? මේ අවුරුද්දට හම්බෙනවද? නෑනේ. අපි මේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් ටැක්ස් කරන්නේ කෑෂ් බේසිස් වලට. එතකොට මේ අවුරුද්දේ හම්බෙන දෙයක් තමයි ටැක්ස් වෙන්නේ. දැන් මේ EPF නම් කොහොමද ටැක්ස් වෙන්නේ නැහැ අපි කතා කරානේ. හැබැයි ETF එකේ කොස්ට් එක නෑ කැපිටල් එක ETF එකේ කැපිටල් එක ටැක්ස් වෙනවා. හැබැයි ටැක්ස් වෙන්නේ මොන වෙලාවටද? අපි රිටයර් වුණාම අපිට ETF එක හම්බෙද්දි තමයි ටැක්ස් වෙන්නේ. දැන් මෙතනදී රිටයර් වෙන කතාවක් තියනවද? නෑ. ඒ නිසා මෙතනදී රිටයර් වෙන කතාවක් නැති නිසා මේ ETF එකවත් EPF එකවත් මෙයාට මේ වෙලාවේදී හම්බෙන්නේ නෑ. එතකොට කෑෂ් බේසිස් නෙවෙයිනේ. ඒ නිසා ටැක්ස් වෙන්නේ නෑ. හරිනේ. එතකොට දෙවෙනි පොයින්ට් එකත් ඉවරයි. තුන්වෙනි පොයින්ට් එක. තුන්වෙනි පොයින්ට් එක අපි කතා කරන්න දෙයක් නැහැ නේ. ඒකත් ඉවරයිනේ. මොකද අපි ටෙලිෆෝන් එක්ස්පෙන්සස් රීම්බර්ස්මන්ට් එක කතා කරලා ඉවරයිනේ. හරි.
අපි ඊළඟට යනවා හතරවෙනි පොයින්ට් එක. ඒ වගේ අර පොයින්ට් එකෙන් පොයින්ට් එකට යන්න මුලින්ම උඩින් ඉඳන් එන්න. උඩින් ඉඳන් එද්දි සමහරක් වෙලාවට උඩින් ඉඳන් එද්දි අර රිෆර් පොයින්ට් 3 කියලා කිව්වට පස්සේ ඒවත් කම්ප්ලීට් වෙද්දි ඔයගේ අර පස්සේ කරන් යද්දි ඔටෝමැටිකලි සමහරක් පොයින්ට් කම්ප්ලීට් වෙලා. මේ හරි දැන් අපි ඉන්න හතරවෙනි පොයින්ට් එකේ බෝනස් රිසීව්ඩ් out of the profit of the year 2023-2024. 2023-24 ප්‍රොෆිට් එකෙන් 1,40,000ක් ලැබිලු. රිසීව්ඩ් බලන්න අපි මොකද මේ කෑෂ් බේසිස්. හැම වෙලාවෙම ඔළුවට දාගන්න මේ ගාන හදද්දි කෑෂ් බේසිස් කියන එක. දැන් බලන්න ප්‍රොෆිට් එක 2023-24 ප්‍රොෆිට් එක හම්බෙලා තියෙන 2024 අප්‍රේල්. දැන් අපි ඉයර් ඔෆ් ඇසස්මන්ට් එක පටන් ගන්න කවදද? 2024 අප්‍රේල් 1 වෙනිදා ඉඳන් 2025 මාර්තු 31. ඔය ඉයර් ඔෆ් ඇසස්මන්ට් එක අපි හදන්නේ. අන්න ඒ ඉයර් ඔෆ් ඇසස්මන්ට් එක ඇතුළේ තමයි මේ පළවෙනි බෝනස් එක හම්බෙලා තියෙන්නේ. ඔය 1,40,000 හම්බෙලා තියෙන්නේ පළවෙනි බෝනස් එක හම්බෙලා තියෙන්නේ අපි කතා කරන ඉයර් ඔෆ් ඇසස්මන්ට් එක ඇතුළේ. එතකොට ඒක ටැක්ස් වෙනවද? ඔව් ටැක්ස් වෙනවා අනිවාර්යෙන්. එතකොට බෝනස් කියලා දැම්මා year 23-24 ටැක්ස් වෙනවද? ඔව් ටැක්ස් වෙනවා. කීයද? කෙලින්ම අවුරුද්දටම හම්බෙන්නේ 1.40යි. දැන් ආයික යනවා out of profit of the year 2020-2025 ඒක හම්බෙලා තියෙන කවදද? 2025 අප්‍රේල්. 2025 අප්‍රේල් අපි කතා කරන ඉයර් ඔෆ් ඇසස්මන්ට් එකක්ද? නෑ. අපි කතා කරන ඉයර් ඔෆ් ඇසස්මන්ට් එක වෙන්නේ 2024 අප්‍රේල් ඉඳන් 2024 මාර්තු. sorry 2024 අප්‍රේල් ඉඳන් 2025 මාර්තු. දැන් 2025 අප්‍රේල් කියන්නේ අලුත් ඉයර් ඔෆ් ඇසස්මන්ට් එක. ඒක කෑෂ් බේසිස් එකක්දී අපි කතා කරන ඉයර් ඔෆ් ඇසස්මන්ට් එකේදී මේ බෝනස් එක හම්බෙලා තියෙන්නේ. නෑ. මේ එතකොට ඒ බෝනස් එක මේ අපි කතා කරන ඉයර් ඔෆ් ඇසස්මන්ට් එකට ටැක්ස් වෙන්නේ නෑ. ටැක්ස් වෙන්නේ මොන ඉයර් ඔෆ් ඇසස්මන්ට් එකද? ඊළඟ ඉයර් ඔෆ් ඇසස්මන්ට් එකට. හැබැයි අපි ඒක දාලා පෙන්නන්න ඕනේ. මොකද දැන් මෙතන දැන් ලෙක්චර් එකේදීත් කිව්වා අපි කියන්නේ ටැක්ස් වෙන්නේ නැති දෙයක් වුණත් මේක මෙතන දාලා පෙන්නන්න කියලා. එතකොට ඒගොල්ලන්ට දැනුමක් තියෙනවා. ඒගොල්ලොන් දන්නවනේ. දැන් ඒගොල්ලොන් දන්නවා අපි මේක කරලා තියෙන දැනුමින් කියලා. හිතන්නකෝ. දැන් මම එක්සැම්පල් එකක් විදියට දැන් ඔයා මේක දාන්නේ නැහැ. ඔයා මේක දාන්නේ නැහැ මේ 2024-25 කියන එක දාන්න නැතුව නිකන් ඉන්නවා. එතකොට බලන ලෙක්චරට හිතන්න පුළුවන් මෙයාට එක්ක මේක මැගහැරිලා. නැත්තම් මෙයා මේක හිතලා තමයි නොදා ඉන්නේ කියලා. එහෙම ඕනේ නැහනේ. කෙලින්ම ඔයා ලියන්න. කෙලින්ම ඔයා ලියලා මේ කෙලින්ම දාන්න. not taxable. එතන දාන්න not taxable. එතන දාන්න බිංදුව. කියන්නේ එතකොට එයා දන්නවා මෙයා මේක කරලා තියෙන දැනුමින් කියලා. මෙයා දන්නවා කෑෂ් බේසිස් කියන එක දන්නවනේ. හරි. ඒකත් හරි. ඊට පස්සේ Mr. Avantha has provide a vehicle, a motor car for the both official and private use. හරි. unlimited fuel by the company. එයාට කාර් එකක් දීලා තව unlimited fuel උත් දීලා. දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ theory එක. දැන් මම slide එකේ තියෙන තැන පෙන්නන්නම්. ඊට කලින් මතක් වෙන්න ඕනේ. හරි. අපි car benefit එක ගැන කතා කරද්දී අපි දෙක කොටස් දෙකකට බෙදනවා. properly record maintain කරගන්නවද properly record maintain කරගන්නේ නැද්ද? හරිනේ. ඕකනේ බෙදෙන කොටස් දෙක. properly record maintain කරගන්නවා නම් අපිට තියෙනවා වෙනම tax එක calculate කරන විදිහක්. properly record maintain කරගත්තේ නැත්නම් මේ tax කරන වෙන විදිහක් තියෙනවා. දැන් මෙතනදී properly record maintain කරගන්න කතාවක් කියනවද? නැහැ. properly record maintain කරගන්නවා කියලා කියන්නේ නැහැනේ කොහෙවත්. ඒ නිසා මේ එතකොට මෙතනදී tax එන්නේ properly record maintain කරගන්න නැති විදිහට. එතකොට අපි දන්නවා driver කෙනෙක් දෙනවනම් එයාට monthly 20000ක benefit එකක් හම්බ වෙනවා. car එක හම්බ වෙනවනම් තවත් 20000ක benefit එකක් හම්බ වෙනවා. sorry පැටලුණා. driver කෙනෙක් නම් 10000යි. driver කෙනෙක් හම්බ වෙනවා නම් 10000යි. car එකක් හම්බ වෙනවා නම් 20000යි. fuel හම්බ වෙනවා නම් 20000යි. එතකොට ඔය තුනම හම්බ වෙනවා total monthly benefit එක 50000යි. දැන් මෙතනදී කියන්නේ car එකයි unlimited fuel විතරයි. එතකොට car එකට 20000යි unlimited fuel වලට 20000යි. දැන් අපි ඒක මම මෙතන පෙන්නන්නම්. මේ දිනේ if record is not maintained.
රෙකෝඩ් මේන්ටේන් කරගත්තේ නැත්නම් වෙහිකල් එකට 20000යි, ඩ්‍රයිවර්ට 10000යි, ෆුවල් වලට 20000යි. හරිනේ. එතකොට අපි මෙතන දානවා vehicle benefit හා වරහන දාලා පෙන්නන්න 20000 ගානේ 12. ඊට පස්සේ fuel ඒ 20000 ගානේ 12. කීයද එතන? මෙතන 2යි 40යි, මෙතන 2යි 40යි, හතරයි 80යි. හරි. ඔන්න අපි කතා කරා පස්වෙනි පොයින්ට් එක. දැන් අපි යන්නේ 6 වෙනි පොයින්ට් එකට. 6 වෙනි පොයින්ට් එක කියනවා Mr. Avantha has incurred maintain expenses of 150,000. හරිනේ. මොකද කියන්නේ අවන්තට මේන්ටේන් එක්ස්පෙන්සස් එකක් ඉන්කර්ඩ් වෙලා තියෙනවා 1,50,000ක 2024 3.15. ඒ අවන්ත දරලා තියෙන 3.15. හරිනේ. ඊට පස්සේ කියනවා the company has reimbursed 50,000 maintain expenses on 2024 4.15. 2024 4.15. ඔන්න පොඩ්ඩක් හිතන්න. අවන්ත දරලා තියෙන්නේ 3.15. ඒ කියන්නේ අපි කතා කරන year of assessment එක ඇතුලේ නෙවෙයි. හැබැයි අවන්තර කෑෂ් වලින් හම්බෙලා තියෙනවා 50ක් 2024 4.15. කෑෂ් බේසිස්. කෑෂ් බේසිස්. දැක්කද? දැන් නිකන් හරි හිතන්නකෝ. අවන්ත එක ඉන්ක කරපු දවසම. එතකොට කම්පැනි දීලා තියෙන්නේ 3.15ම නම් සල්ලි. එතකොට අපි මේ කතා කරන year of assessment එකට එනවද? නෑ. අපිට සල්ලි හම්බෙන්නේ මොන හරි කවදා හරි අවුරුද්දක දරපු වියදමකට අපිට සල්ලි හම්බෙන්නේ අපි කතා කරන year of assessment එක තුල නම් ඒක ටැක්ස් වෙනවා. මොකද්ද එසෙන්ස් එක? අපි කරන එක්ස්පෙන්ස් එක මොන අවුරුද්දක කරත් අපිට ඒකට හම්බෙන රීම්බර්ස්මන්ට් එක ඕ බෙනිෆිට් එක හම්බෙන්නේ අපි කතා කරන year of assessment එක තුල නම් ඒක ටැක්ස් වෙනවා. එතකොට මේ මම මේ කියන කන්ඩිෂන් එක මත මේක ටැක්ස් වෙනවද? ඔව් අනිවාර්යෙන් ටැක්ස් වෙනවා. for vehicle maintenance. අනික කිව්වා ටැක්ස් වෙන්නේ මොකද්ද? බෙනිෆිට් එක. දැන් අපිට බෙනිෆිට් එක 1,50,000ද? නෑ. 1,50,000 නෙමෙයි බෙනිෆිට් එක. ඒකෙන් 50යි. හරි. දැන් මේ ඒ ඔය 6 වෙනි මේ ගැළපිල්ල ටිකක් ලොකු ගැළපිල්ලක් ගොඩක් දේවල් කරන්න තියෙන ගැළපිල්ලක්. ඒ වගේ සෑම ගණන් එන්න පුළුවන්. දැන් අපි මෙච්චර කල් කරපු උඩ කරපු ගැළපිලි ටික ලොකුවට මේ මහන්සිලා කරන්න දෙයක් නැහැනේ. දැන් මේ ගැළපිල්ල පොඩි මේ දේවල් ටිකක් තියෙනවා. හරිනේ. ඊට පස්සේ ඒතනම කියනවා this vehicle is owned by Avanta. Avantake vehicle එකක් and it has been rented out to the cab service company for the monthly gross rent of 200,000. අවන්තක වෙහිකල් එක කැබ් සර්විස් කම්පැනි එකට රෙන්ට් අවුට් කරලා ලක්ෂ 2කට. මොකක්ද ඒ සෝස් එක? ඉන්වෙස්ට්මන්ට් ඉන්කම්. අවන්තගේ කාර් එක අවන්ත රෙන්ට් අවුට් කරලා. අවන්තගේ කාර් එක අවන්ත රෙන්ට් අවුට් කරලා. හැබැයි මේක බිස්නස් ඉන්කම්ද? නෑ. ඇයි? අවන්ත මේක රෙන්ට් අවුට් කරන්නේ බිස්නස් එකක් විදියට නෙවෙයි. අවන්ත මේක රෙන්ට් අවුට් කරන්නේ බිස්නස් එකක් විදියට නෙවෙයි. අවන්ත මේක රෙන්ට් අවුට් කරන්නේ යාගේ නිකන්
පර්සනල් ඉන්කම් එකක් ගන්න. එතකොට ඒක ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක්. අවන්ත මේක බිස්නස් එකක් විදිහට මේ රෙන්ට් අවුට් කරගෙන ගියත් අන්න බිස්නස් ඉන්කම් එකක්. හරිනේ. හරි. අපි ඒක දාගමු. කා රෙන්ට් 20000 ලක්ෂ දෙක ගානේ 12. කීයද? 2.4 මිලියන්. මේකට අපි දහස් දාගමු. හරි. දැන් ඔච්චරයි ගාණ කියන්නේ. ඔච්චරයි ගාණ කියන්නේ. හැබැයි ගාණ ඉවරද? නෑ. ගාණ ඉවර නෑ. තියරි මතක නම් මතක් වෙන්න ඕනේ. ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් වල WHT ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න ඕනේ කියලා කිව්ව මතකද? ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් නම් මේක පර්සනල් ඉන්ඩිවිජුවල් කෙනෙක්ට අදාළ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් මොන හරි තියෙනවා නම් අපි WHT ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න ඕනේ. හරි. WHT ඇඩ්ජස්ට්මන්ට් එක කරද්දි කන්ඩිෂන්ස් දෙකක් තියෙනවා. WHT ඇඩ්ජස්ට්මන්ට් එක කරද්දි මේක WHT අඩු කරනවද නැද්ද කියලා බලන කන්ඩිෂන්ස් දෙකක් තියෙනවා. පළවෙනි කන්ඩිෂන් එක අනිවාර්යෙන්ම කම්පැනි එකට විතරයි අපෙන් WHT අඩු කරගන්න පුළුවන්. අපි දෙන අපිට ලැබෙන රෙන්ට් ඉන්කම් එක හම්බෙන්නේ කම්පැනි එකකින් නම් අපිට ඒ රෙන්ට් ඉන්කම් එක ගෙවන්නේ කම්පැනියක් නම් එක්ක බිස්නස් එකක් නම් ඒක තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ වේවා පාර්ට්නර්ෂිප් එකක් හෝ වේවා මොකක් හරි බිස්නස් එකක් කරන කම්පැනියක් හරි නම් ඒ කම්පැනිට විතරයි WHT අඩු කරගන්න පුළුවන්. උදාහරණයක් මම මගේ යාළුවෙක්ට මගේ කාර් එක රෙන්ට් අවුට් කරනවා. එතකොට මගේ යාළුවට පුළුවන් ද මගෙන් WHT අඩු කරගන්න? බෑ. මොකද්ද කන්ඩිෂන් එක? අනිවාර්යයෙන්ම අපෙන් WHT අඩු කරගන්න පුළුවන් කම්පැනි එකට. දෙවැනි එක per month 100,000 ලිමිට් එක එක්සීඩ් කරන්න ඕන. per month 100,000 ලිමිට් එක එක්සීඩ් කරන්න ඕන. ඔය කන්ඩිෂන් දෙකම ෆුල්ෆිල් වෙන තැනදී විතරයි අදාළ ට්‍රාන්සැක්ෂන් එකට WHT අඩු කරගන්න පුළුවන්. දාල කන්ඩිෂන් එක ෆුල්ෆිල් වෙන තැන විතරයි WHT අඩු කරගන්න පුළුවන්. හරිනේ. එතකොට අපි බලමු දැන් මේ කතාවේ කන්ඩිෂන් එක ෆුල්ෆිල් වෙනවද කියලා. rented out to cab service company. පළවෙනි කන්ඩිෂන් එක ෆුල්ෆිල් නේ. කම්පැනි එකට තමයි rented out කරලා තියෙන්නේ. monthly gross rent 200,000. දෙවෙනි කන්ඩිෂන් ෆුල්ෆිල් නේ. ලක්ෂයට වඩා වැඩි. අනිතෝ WHT ඇඩ්ජස්ට්මන්ට් එක කරන්න ඕනද? ඔව් කරන්න ඕනේ. එතකොට අපි ඒකත් පොඩි වර්කින් එකක් දාලා පෙන්නමු. දැන් නිකන්ම පෙන්න වර්කින් එක නොඉල්ලනවානේ. වර්කින් එකක් දානවා මෙතනම working 3 WHT adjustment මෙතන දාමු මේක ලස්සනට WHT WHT adjustment හරිනේ WHT adjustment දැන් අපි කාර් රෙන්ට් එක කීයද? total year rent එක 2.5 million 2.4 million නේ. එතකොට WHT කීයද? රේට්ස් මතකද? අපි කතා කරා. ස්පෙસિෆික් WHT තියෙනවා. ජෙනරල් WHT තියෙනවා. දැන් ඩිවිඩන්ඩ්, ලොටරි, ගැම්බ්ලින්, බෙටින් ඒවට ස්පෙસિෆික් WHT තියෙනවා. රෙන්ට් ස්පෙસિෆික් WHT තියෙනවා. එතකොට නෝමල් රෙන්ට් ඉන්ට්‍රස්ට් තවත් මේ WHT වෙනම තියෙනවා. එතකොට රෙන්ට් වලට වගේදී රෙන්ට් වලට එන්නේ ජෙනරල් WHT එක. කියන්නේ ජෙනරලි WHT එක 10%යි. දැන් රෙන්ට් වගේ වලට ස්පෙસિෆික් WHT නෑ. කෙලින්ම ජෙනරල් 10%යි. එතකොට අනිවාර්යයෙන්ම WHT එක 10%යි. මන්ත්ලි 10% අරගෙන 12න් වැඩි කරන්න පුළුවන්. කෙලින්ම අවුරුදු දෙක අරගෙන 10%ක් දානවා.
කීයද එතන WHT එක 240යි හරිනේ මේ හිඩන් දෙයක් අපිට කියන්නේ WHT අඩු කරන්න කියලා ගානේ අපිට කොයි වෙලාවෙත් ගානේ කියන්නේ WHT අඩු කරන්න කියලා මේක හිඩන් දෙයක් අපි තේරුම් ඕනේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක ගන්න අනිවාර්යෙන් WHT අඩු කරන්න ඕනේ කියලා හරි ඒත් ඉවරද ඒ ගානේ කතාව නෑ තව එකක් තියෙනවා ඒ මොකද්ද ඔයාලට මතකද අපි කතා කරා ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් වල රෙන්ට් රිලීෆ් එකක් ගැන ස්ලයිට් එක දාලා පෙන්නන්න ඕනේ නෑනේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් වල තියෙනවා රෙන්ට් රිලීෆ් අපි රෙන්ට් එක ගැන කතා කරද්දී එතනම කතා කරනවා රෙන්ට් රිලීෆ් එක මොකද්ද රෙන්ට් රිලීෆ් එක කතා කරන්නේ අපි ඇත්තටම කාර් එකේ මේන්ටෙනන්ස් එකක් දරලා නම් ඒ දරලා නම් ඒ ගාන අපිට අඩු කරගන්න පුළුවන් ඒ වගේම ඩිෆෝල්ට් අපිට ඇක්ට් එකෙන් කියනවා එක්ස්පෙන්ස් එකක් දරලා නැතත් දැරුවත් 100ට අපේ ටෝටල් රෙන්ට් ඉන්කම් එකකින් 125ක් අපිට මේන්ටෙනන්ස් විදිහට අඩු කරගන්න පුළුවන් කියලා. එක්ස්පෙන්ස් එකක් දරලත් නැතත් අපිට 125ක් අඩු කරගන්න පුළුවන්. එතකොට එක්ස්පෙන්ස් එකක් දරලා නම් එක්ස්පෙන්ස් එකක් දරලා නම් ඒ එක්ස්පෙන්ස් එක අපිට එන 125ට වඩා වැඩි නම් ඒ ඇක්චුවල් එක්ස්පෙන්ස් එක අපිට අඩු කරගන්න පුළුවන්. ඒ ඇක්චුවල් එක්ස්පෙන්ස් එක 125ට වඩා අඩුයි නම් එතකොට අපිට 125 අඩු කරගන්න පුළුවන්. කොහොම හරි දෙකෙන් වැඩි එක අපිට අඩු කරගන්න පුළුවන්. ඔන්න ඕක තමයි කන්ඩිෂන් එක. අදාළ ඇක්චුවල් එක හෝ 125 දේ වේවා ඒ දෙකෙන් වැඩි එක අපිට අඩු කරගන්න පුළුවන්. දැන් අපිට ගාන එක කරන්න කියනවද? නැහැ. ඒවත් හිඩන් එකක්. ඒක එන්නේ රෙන්ට් රිලීෆ් එක එන්නේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් වල ඉන්ඩිවිජුවල් කෙනෙක්. කම්පැනි එකකට රෙන්ට් රිලීෆ් තියෙනවද? නැහැ. කම්පැනි එකට කොයි වෙලාවෙත් රෙන්ට් රිලීෆ් නැහැ. ඉන්ඩිවිජුවල් කෙනෙක්ට විතරයි රෙන්ට් රිලීෆ් තියෙන්නේ. අපි ඒකට වර්කින් එකක් දාගමු ක්ලියර්ලි පේන විදියට. working for rent relief කාර් එක ගත්තට පස්සේ කායකේ ඇක්චුවල් එක්ස්පෙන්ස් එකක් තියෙනවනේ කායකේ ඇක්චුවල් එක කීයද අර අපි කතා කරේ 1,50,000යි ඇක්චුවල් 1,50,000 දරලා දැන් දාමු ඇක්චුවල් කියලා යටට දාගමු ලේසිනේ ඇක්චුවල් එක 1,50,000යි එතකොට 125 වෙන්නේ කීයද 125 ගත්තොත් දැන් අපේ ටෝටල් එක කීයද 2.4 මිලියන් නේ 2.4 මිලියන් වලින් 125 කියන්නේ 600 මොකද්ද වැඩි එක 600 එතකොට අපි රෙන්ට් රිලීෆ් එක විදිහට කාර් එකට දාගන්න කීයද 600 හරිද තේරුණානේ කරපු විදිය අන්න ඔය වගේ ඇක්චුවල් එකත් එක්ක කම්පෙයාර් කරලා බලන්න ඕනේ මේක හරිනේ ඔය හිඩන් දෙකක් ඔය ගානේ කියන්නේ නැති දෙකක් තමයි අපි කරේ හැම වෙලාවෙම ඔය හිඩන් දෙක බලා ගන්න ඕනේ හරි ඉතින් ආයි දැන් යමු ඊළඟ එක හයවෙනි මේක ටිකක් වැඩ ටිකක් කරන්න තියෙන දෙයක් අපි මොනවද කරේ මේන්ටෙනන්ස් බෙනිෆිට් එක අපි දාගත්ත පළවෙනිම දේ ඒක 150යි අපිට හම්බෙන්නේ 150යි ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක අපි දාගත්තා අවුරුද්දටම මේ WHT ඇඩ්ජස්ට්මන්ට් එක කියලා නැහැ අපි ඒක කරා ඊට පස්සේ රෙන්ට් රිලීෆ් එකක් කියලා නැහැ අපි ඒකත් කරා මොකද මෙතන දැක්කද ඇක්චුවල් එක 125 125 තමයි වැඩි එක තමයි අපි දාගත්තේ හරිනේ දැන් ඊළඟට
the company provide residence ගයක් දීලා ඔත් අපි කතා කරලා තියෙන දේවල් resident is located in Colombo rated area මේක rated area එක rated area rated area unrated area bungalow ඔය තුනනේ තියෙන්නේ rates එක කීයද මතක තියාගන්න ලේසි rated නම් 12.5යි unrated නම් 10යි bungalow නම් 7.5යි දැන් මේක rated area එක rated area කියන්නේ 12.5යි හරිනේ දැන් ඔතනදී අපි පොඩි දෙයක් يعني කතා කරා ලෙක්චර් එකේ ඔය 12.5 කියන රේට් එක ගන්න සැලරි එකේ සැලරි එකෙන් 12.5 එතකොට මොන සැලරි එකද ඔන්න ඕක තමයි අපේ ප්‍රශ්නේ මොන සැලරි එකෙන් 12.5ද ගන්නෙ හරි මේක හොඳට ඔලුවට දාගන්න සැලරි එක විදිහට ගන්න ඕනේ EPF කැල්කියුලේට් කරන්න ගත්ත සැලරි එක සැලරි එක විදිහට ගන්න ඕනේ EPF කැල්කියුලේට් කරන්න ගත්ත සැලරි එකට තමයි රේට් එක බලන්නේ EPF කැල්කියුලේට් කරලා තියෙන්නේ මොන සැලරි එකටද ඒක බේසික් සැලරි එක හෝ වේවා ඒක cost of allowances අඩු කරලා හෝ වේවා ඉන්ටර්නෙට් sorry cost of allowances එකතු කරලා හෝ වේවා ඉන්ටර්නෙට් expenses එකතු කරලා හෝ වේවා මොකක් හරි හෝ වේවා ඒ EPF කැල්කියුලේට් කරලා තියෙන්නේ මොන සැලරි එකටද අන්න ඒ සැලරි එකට තමයි අපි 12.5 බලන්න ඕනේ තේරුණාද ඒක ඒක අපිට ගාණ කියලා තියෙනවා නම් කෙලින්ම EPF කැල්කියුලේට් දැන් මේ ගාණ එහෙම තිබ්බේ කැල්කියුලේටඩ් ඉන් බේසික් සැලරි කියලා. ඒක ඊට පස්සේ ඒ වෙලාවේ හදාගත්තා. ඒ වෙලාව කපා ගන්න කිව්වා. ලෙක්චරර් කිව්වා ඒ වෙලාව කපා ගන්න කියලා. ඒක පොඩ්ඩක් හදා ගන්න කියලා. මොකද එහෙම කිව්වේ මේ අපිට ගාණ පොඩ්ඩක් තව හිතන්න. කෙලින්ම දැන් කැල්කියුලේටඩ් ඉන් බේසික් සැලරි කියලා කිව්වොත් එතකොට කෙලින්ම අපිට මේ බේසික් සැලරි කියන්නේ 3000ට 12.5 බලන්න පුළුවන් නේ. අර ඒකේ කැල්කියුලේටඩ් ඉන් බේසික් සැලරි කියන කැපුවේ දැන් පොඩ්ඩක් හිතන්න. දැන් අපි බලන්න ඕනේ මේ EPF කැල්කියුලේට් කරලා තියෙන මොන සැලරි එකටද කියලා. දැන් මේ EPF 108 ඒක 256 කැල්කියුලේට් කරලා තියෙන මොන සැලරි එකටද? අපිට ඒක බලා ගන්න පුළුවන් 256 කියන්නේ 108ක්. 256 කියන්නේ 108ක්. එතකොට 256 බෙදීම 8 වැඩි කිරීම 100. 3200. එතකොට EPF කැල්කියුලේට් කරලා තියෙන 3200ට. ඒ කියන්නේ මොකද්ද? බේසික් සැලරි එක ප්ලස් cost of allowances. එතකොට අපි 12.5 බලන්න ඕනේ මොකටද? බේසික් සැලරි එකට විතරක් නෙවෙයි බේසික් සැලරි එක ප්ලස් cost of allowances. එතකොට housing benefit. ඇත්තටම මාරු ගාන මේ නෙවෙයි. එකම දේ තීරයක මතක තියෙන්න ඕනේ. තීරයක මතක තිබ්බනම් ලේසියෙන්ම කරගන්න පුළුවන්. දැන් housing benefit එක කීයද? sorry housing benefit එක බලන්නේ කෙලින්ම basic salary එක plus cost of allowances වැඩි කිරීම 12.5යි. ඔය work එකේ වරහන් ඇතුලේ ගානේ කරලා පෙන්නන්න. එතකොට ඒගොල්ලෝ දන්නවනේ මෙයා මේක මෙහෙම අරන් තියෙන්නේ කියලා. එතන එනවා 400ක්. හරි. දෙයි පොඩි ප්‍රශ්නයක්. ඔය 400මද benefit එක? ඔය 400මද benefit එක? දැන් මෙතන තව ගාණක් කියනවා දැක්කද? Avanta paid 10,000 monthly to the company for this benefit. දැන් අවන්ත ගෙවනවා රුපියල් 10000ක්. අවන්ත ගෙවන එක බෙනිෆිට් එකක්ද? නෑ. එතකොට අවන්ත 10000 ගානේ මාස 12ක් ගෙවලා 1,20,000ක් ගෙවලා බලන්න අර වගුවේ අවන්තක ඩිඩක්ෂන් for the residents 1,20,000ක් තියනවා නේද? එතකොට ඒක අපි බෙනිෆිට් එකක් නෙවෙයි. එතකොට මේ ලක්ෂ 4ම අපි බෙනිෆිට් එකක්ද? නෑ. ලක්ෂ 4ම බෙනිෆිට් එකක් නෙවෙයි. ඒකෙන් අඩු වෙන්න ඕනේ 1.20ක්. අන්න ඒකයි බෙනිෆිට් එක වෙන්නේ. ඇත්තටම බෙනිෆිට් එක වෙන්නේ ඒක. කීයද එතකොට ඇත්තටම බෙනිෆිට් එක 280යි මං කියවනේ හැම වෙලාවෙම අපි බෙනිෆිට් එක බලන්න ඕනේ බෙනිෆිට් එක ලක්ෂ 4ම නෙවෙයි බෙනිෆිට් එක ලක්ෂ 4ෙන් අපි අපේ බෙනිෆිට් එක හම්බුනාට ලක්ෂ 4ක අපි ඒකට 1,20,000ක් ගෙවලා ඒ ගෙවපු ගාන අපි බෙනිෆිට් එකක්ද නෑ මොන අපි ඒක අයින් කරා හරි
ඊළඟට අපි කතා කරනවා ෂෙයා බෙනිෆිට්. ඒවනම් ඇත්තටම කතා කරන්න දේවල් නෙමෙයි. දන්නවනේ මේ හොඳට තියරි එක හොඳට කතා කරලා ගණනුත් හදලා තියෙන්නේ. මේ ෂෙයා බෙනිෆිට් එක අපි ෂෙයා බෙනිෆිට් එක මොනවද කියන්නේ? අපිට අපි රුපියල් 50ක් දීලා ෂෙයා එකක් අරගෙන ඇත්තටම මාකට් ප්‍රයිස් එක 75යි. කීයද අපි බෙනිෆිට් එක? 75. අඩු 75 අඩු කිරීම 50 ෂෙයාස් කීයක් අරගෙනද? 2000ක් අරගෙන 25 වැඩි කිරීම 2000 50000යි. ඊළඟට හරි. මෙහෙම කියනවා එයා ටිකට් එකක්. එයා ටිකට් රීම්බර්ස්මන්ට් එකක් කරලා දෙනවා කම්පැනි. හැබැයි එයා ටිකට් එක අරන් තියෙන්නේ මොකටද? බිස්නස් පාර්ට්නර් කෙනෙක්ව මීට් වෙන්න. එතකොට මේ බෙනිෆිට් මේ ටුවර් එක ගිහිල්ලා තියෙන්නේ කම්පැනි වෙනුවෙන්. එතකොට ඒව ටැක්ස් වෙනවද? අපි ඒව කතා කරා. කම්පැනි වෙනුවෙන් ගියපු ඒවා අපි එක මේ ස්ලයිඩ් එක තියෙන නිසා මම මේක මතක් කරන්නම්. employment benefit excluded from the tax. A discharge or reimburse expenses included by the individual on behalf of the employer. කම්පැනි වෙනුවෙන් දරපු එක ගන්න. දැන් මෙතන කම්පැනි වෙනුවෙන් දරපු එක. එතකොට ඒක ටැක්ස් වෙනවද? නෑ. ටැක්ස් වෙන්නේ නෑ. හැබැයි නොලිය ඉන්නවද? නෑ. නොලිය ඉන්නෙත් නෑ. අපි ඒක ලියන්න ඕනේ. එයා ටිකට් for office use. මොකද කරන්නේ? excluded. හරිනේ. excluded කියලා දැම්මා මුකුත් දාන්නේ නැහැ. හරිනේ. ඒකත් හරි. ඊට පස්සේ අන්තිම එක 10 තව තියෙනවා. මෙහෙම කියන ඩියුරින් ද මාර්ච් වල අවන්තගේ වයිෆ්ට හොස්පිටලයිස් කරලා තියෙනවා. හොස්පිටල් බිල් එක 1,45යි කම්පැනි සෙටල් කරලා තියෙන ලක්ෂයක්. ඇක්චුවල් බිල් එක වැඩක් නැහැ අපිට. අපිට ඕනේ කම්පැනි දීපු ගාන ලක්ෂයක් දීලා. ඒතර මේක බලන්න ඕනේ මේක හැමෝටම හම්බෙනවද? නෑනේ අවන්තගේ වයිෆ්ට දෙන බිල් එකක් හැමෝටම කියන්නේ කම්පැනි ඉන්න හැමෝටම හම්බෙන්නේ නෑනේ. මේක ඇවිල්ලා විශේෂිතව දීලා තියෙන එකක්. ඒව ටැක්ස් වෙනවා. හැබැයි මේ හොස්පිටල් බිල් එක හැම එම්ප්ලොයි කෙනෙක්ටම අදාළයි නම් ටැක්ස් වෙනවද? නෑ. ඒ හොස්පිටල් බිල් එක හැම එම්ප්ලොයි කෙනෙක්ටම අදාළයි නම් ටැක්ස් වෙන්නේ නෑ. මේක අවන්තගේ වයිෆ්ට විතරක්ම දීලා තියෙන එකක්. ඒකට හොස්පිටල් බිල් පොඩ්ඩක් ලියන්න මේක non-discriminatory. non-discriminatory තමයි දීලා තියෙන්නේ. ඒ නිසා ඒක ටැක්ස් වෙනවා. හරිනේ. හරි. ඊළඟට කියනවා 11 වෙනි එක. Mr. Avantha has rented his own house to bookshop. bookshop එකට දීලා හරි bookshop එකට දීලා rental එක 8,40,000යි month කෙලින්ම අවුරුද්ද rental එක. අවුරුද්ද rental එක එතකොට ඒ කියන්නේ investment income එක ගන්න එක. මෙතන දානවා housing rent. කෙලින්ම 8,40,000යි. දැන් මතක් වෙන්න අපි මේ වගේ ගණන් උඩ කරපු නිසා මතක් වෙන්න ඕනේ. මොකද මේ වගේ hidden දෙක rental hidden දෙක WHT adjustment එක හා rent relief එක. මුලින්ම WHT adjustment එකට ගිහිල්ලා බලමු. මොකද condition දෙකක් තියෙනවා WHT adjustment එකේ condition දෙකක් තියෙනවා. අපෙන් WHT අඩු කරගන්න ඕනේ කම්පැනියක්. ඒ වගේම 100,000 කියන ලිමිට් එක පයින්න ඕනේ. දැන් මේ බලමු මුලින්ම bookshop එකට දීලා තියෙන්නේ. හරි. පළවෙනි condition එක fulfill. bookshop එකට දීලා තියෙන්නේ. business එකට දීලා තියෙන්නේ. හරි. හැබැයි බලන්න මේ 8,40,000 අවුරුද්දටම 12න් බෙදුවම කීයද? 70,000යි. 100,000 ලිමිට් එක පයින්නවද? නෑ. එතකොට මේ housing rent එක WHT අඩු කරනවද? නෑ. ඒත් අපි නොලිය ඉන්නවද? ලියනවා. ලියලා එතන පොඩි දානවා excluded. දැන් එතකොට බලන්න එක්කෙනා දන්නවා මෙයා දන්නවා කියන එක. ඊළඟට rent එක. දැන් rent relief එක කරන්න එපා. housing rent එක relief එක කරන්න ඕනේ.
ඇක්චුවල් එක තියෙනවා. ඇක්චුවල් එක දීලා තියෙනවා දෙකක් මේ ලක්ෂ දෙකක් කියලා. 125ට ගියාම 125 කියන්නේ 8,40,000ට 125. නේද? 8,40,000ට 210යි. 2,10,000යි. මොකද්ද එතකොට වැඩිම එක? 2,10,000. හරි. මේකත් ඉවරයි. දැන් ඉතින් ගානේ 190ක් විතරම ඉවරයි ඉතින්. හරි. ඊළඟට අපි කියන 12 වෙනි එක interest received. මෙයාට interest ලැබිලා තියෙනවා. interest received by the Mr. Avanta his bank account මෙහෙම. net interest එක net මේ net එක ලැබිලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මොකද්ද මේ net එක කියන්නේ? මේ අඩුව මේ ඇවිල්ලා WHT අඩු කරලා දැන් හම්බෙන ගාන තමයි මේ හම්බෙලා තියෙන්නේ. WHT අඩු කරලා හම්බෙන ගාන තමයි මේ හම්බෙලා තියෙන්නේ. එතකොට ඉන්ට්‍රස්ට් වල WHT කීයද? ස්පෙસિෆික් එක 105යි. ඉන්ට්‍රස්ට් වල WHT එක 105යි. ඒ කියන්නේ මෙතන දීලා තියෙන මේ 80,750 කියන්නේ 105 අඩු කරපු ගාන. එතකොට අපි මෙතන දාද්දි මොනවද දාන්නේ? ග්‍රොස් එක. මොකද දැන් ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක ටැක්ස් වෙන්නේ ග්‍රොස් එක. රෙන්ට් එක ග්‍රොස් එක. හැම වෙලාවෙම ග්‍රොස් එක ගන්න ඕනේ. නෙට් එක නෙවෙයි. ඒකට මෙතන අපි පෙන්නම් වරහනේ කොහොමද ග්‍රොස් එක ගන්න විදිය කියලා. 80,750 තියෙනවා. ඒක බෙදෙනවා 95න්. බෙදලා ඒක වැඩි කරන්න ඕනේ 100න්. එතකොට එනවා ඊට ග්‍රොස් එක කියලා. සෝරි. මම මේ වැරදි දෙන කරේ මේක එන්න ඕනේ රෙන්ට් වල. හරි. රෙන්ට් වලට මේ රෙන්ට් එකේ සෝරි ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකට එන්න ඕනේ 80,750 බෙදීම 95 වැඩි කිරීම 100 85යි. ග්‍රොස් එක 85යි. ග්‍රොස් එක 85යි. 10 වලින් කරන්නේ. ඒක දාන්නේ නැහනේ. හරි. එතකොට දැන් බලන්න WHT. දැන් මේ WHT අපිට මේ WHT අපිට අඩු කරගන්න පුළුවන්. මොකද මේක ෆයිනල් විත් හෝල්ඩින් එකක් නෙවෙයි. ඉන්ට්‍රස්ට් කියන්නේ රෙන්ට් කියන්නේ ෆයිනල් විත් හෝල්ඩින් නෙවෙයි. ෆයිනල් විත් හෝල්ඩින් වෙන්නේ මොනවද? මේ ඩිවිඩන්ඩ් බෙටින් ගැම්බ්ලින් ඒව තමයි ෆයිනල් විත් හෝල්ඩින් වෙන්නේ. එතකොට මේකේ කීයද ඉන්ට්‍රස්ට් එක? WHT ඉන්ට්‍රස්ට් පහෙන් අඩු කරනවා 80,750. හරිනේ. එතකොට කීයද එන්නේ? 4,250යි. උන අපිට දාන්න පුළුවන් මෙතන 4.25 ආශ්‍රය එන්න යන්නේ. මේ 4.25 දශම ස්ථාන වලින් තියන්න වෙන්නේ. එතකොට හරි. 4.25. හරිනේ. ඒකත් හරි. ඊළඟට තියෙන්නේ approved charity donations. අපේ donations එක කියන්නේ මේවා ඇවිල්ලා දැන් donations නේ තියෙන්නේ. donations මේ කතා තව මේ හරි. මේ අන්තිම තුන 13 14 15 අපි මේ දැන් මේ 13 14 15 කියන ටික මේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකට WHT ඇඩ්ජස්ට්මන්ට් එකට රෙන්ට් රිලීෆ් එකට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනට මේ වගේ ටෝටල් එක අරගෙන ඉමු.
ටෝටල් එක අරගෙන ඉන්නේ. හරිනේ. දැන් මේ ටික අපි දැන් වර්කින්ස් මේ ඔක්කොම දැන් මේක අපි දාගමු උඩට ඒකද. එම්ප්ලොයි ඉන්කම් එක අපිට පුළුවන් කෙලින්ම ගිහිල්ලා මේ ගාන දාගන්න. හරි. ඒක හරි. ඊට පස්සේ වර්කින් 2 එක අපේ මොකද්ද? මෙතන බිස්නස් ඉන්කම් එකක් නැහැ. දැන් අපිට බිස්නස් ඉන්කම් එකට දාලා මුකුත් හම්බුන්නේ නැහැ. එහෙම කියලා ඉන්ඩිවිජුවල් ටැක්සේෂන් එක බිස්නස් ඉන්කම් තියෙන්න බෑ කියන්න බෑ අපිට. තියෙන්න පුළුවන්. අපේ වර්කින් 2 එකේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක. ඒක ගිහින් බලමු. ඒක තිබ්බනේ අපිට. හරි. ඊට පස්සේ වර්කින් 3 තිබ්බේ අදර් සෝසස් තිබ්බේ නෑනේ. අදර් සෝසස් තිබ්බේ නෑ. හරි. එතකොට අපේ ආවා ඇසෙසබල් ඉන්කම් එක විදියට 7905ක්. හරිනේ. 7905ක්. දැන් අපි ඔහම දාගෙන යන අපේ රෙන්ට් රිලීෆ් ටිකත්. අපේ රෙන්ට් රිලීෆ් ටික තියෙනවනේ කෙලින්ම අපි මේක මෙතන දාන්න ඕනේ නෑ. මේක අපි දැන් අතන වර්කින්ස් දැම්මනේ. වර්කින්ස් දාපු නිසා අපි මෙහෙම කරලා පෙන්නමු. මෙතන දාලා මෙතන වර්කින් එක දාමු. අපේ වර්කින් රෙන්ට් රිලීෆ් වලට වර්කින් එක කීයක් තිබ්බේ? වර්කින් 4. මතක විදිහට වර්කින් 4. දාලා වර්කින් ෆර්දර් කියලා. හරිනේ වර්කින් 4. එතකොට අපි කෙලින්ම ගිහිල්ලා අපිට මෙතන මේක ඊක්වල් කරන්න පුළුවන් නේද? මේක ඉතින් මෙහෙම Excel එක එක්සෑම් එක Excel එකේ නෑනේ. අදින් දාන්න තියෙන. මෙතන එතකොට අඩු කරලා පෙන්නන්න ඕනේ. හරිනේ. ඒකත් හරි. qualifying payment. දැන් අපි යමු අර අපි තියලා ආපු 13 14 15ට. හරි. Mr. Avanta has donated to 150,000 Ministry of Education. Government donation එක. කෙලින්ම government donation නෑ. අතා දෙක නෑනේ. කීයද මෙතන? අපිට කෙලින්ම මේ 1,50,000 අපිට කෙලින් අපිට කෙලින්ම ඇක්චුවල් එක දාන්න පුළුවන්. accessible income එක දැන් වෙන දහස් වලින් තියෙන්නේ. accessible income එක වෙනකම් අපිට government donation එක අඩු කරගන්න පුළුවන්. දෙවෙනි එක. He has also donated 100,000 cash and medicine of 20,000. හරි. ඒ මොකද ඒ approved charity. Donation of approved charity. හරිනේ. අපි මෙතන දාගමු මුලින්ම මෙඩිසින් එක. දෙනවද? නෑ. මෙඩිසින් නෑ කෑ. approved charity වලට කරන කෑෂ් ඩොනේෂන් විතරයි පුළුවන්. එතකොට මෙතන අපි දාගමු මෙතනම not qualifying මේ මම ලියන දේවල් ඔයාලත් එක්සෑම් එකේ ලියන්න. එතකොට තමයි ඒගොල්ලොන් දන්නේ අපි යමක් දැනුවත්ව කරා කියලා. නැත්නම් ඔකට එතකොට ලකුණු හම්බෙන එකේදී වැඩි chance එකක් වෙනවා මෙහෙම දානකොට ලකුණු හම්බෙනවට. අපි මෙතන වැරදි ගාණක් දැම්මත් අපි මෙහෙම මොකක් කර මෙන්ෂන් කරලා තිබ්බොත් අපිට ඒකට හම්බෙන ලකුණු ප්‍රමාණය ඇත්තටම ලකුණක් ලැබෙන්න තියෙන chance එකක් තියෙනවා.
කෑෂ් ඩොනේෂන් එකේදී ඔයාලට මතකද කන්ඩිෂන් එකක් තියෙනවා. කෑෂ් ඩොනේෂන් එක එහෙම එකපාර කරන්න බෑ. මතකද 175 නැත්තම් ඇක්චුවල් එක නෑ සොරි 75 නැත්තම් ඇක්චුවල් එක නැත්තම් ඇසසබල් ඉන්කම් එකෙන් තුනෙන් එකක්. ඔය තුනෙන් වඩා අඩු වගේ මොනවද 75 කියන්නේ ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට්ෙන් දෙනවා ලිමිට් එක 75යි. නැත්තම් ඇක්චුවල් එක නැත්තම් ඇසසබල් ඉන්කම් එකෙන් තුනෙන් එකක්. ඔය තුනෙන් වඩා අඩු වගේ තමයි අඩු කරන්න ඕනේ. හරිනේ. අපි දාලා බලමු දැන්. අපි ඒක වර්කින් එකක් විදිහට කරමුනේ. දැන් වර්කින් එකක් විදිහට නැත්නම් මෙතන මෙතනට ගෙනාවොත් ඒක නිකන් අපැහැදිලි වගේනේ. වර්කින් 5. එහෙම ඔයගලන්ට ඕන තරම් වර්කින් දාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. අතන පෙන්නුවා මේගොල්ලෝගේ වර්කින් එක බලනවා. cash donation for approved charity. ඊට පස්සේ actual එක ලක්ෂයයි එතකොට ලිමිට් එක 5000යි accessible income එකෙන් තුනෙන් එකක් කියන්නේ ඊයේ accessible income එක ලොකු ගාණක් තිබ්බේ 79යි 0.5යිද 79.5 7905 එතකොට 7905 කියන්නේ 7යි කොහොමද accessible income එකෙන් තුනෙන් එකක් නම් වෙන්න විදියක් නැහැ. සාමාන්‍යයෙන් accessible income එකෙන් තුනෙන් එකක් අඩු කරන්න එන chance එක නම් ඇත්තටම practically අඩුයි. ඉතින් ඒක තේරෙන්න ඕනේ ගොඩක් වෙලාවට හැමෝටම වගේ. එතකොට එනවා ගාණ 26,35,000ක්. බෑනේ. මෙච්චර කොහොමද අඩු ගන්න බෑනේ. 26,35,000ක්. හරිනේ. මොකද්ද වඩා අඩු වගේ? වඩා අඩු වගේ කීයද? එතන අපිට දාන්න පුළුවන් 75,000. දහස් වලින් තියෙන. එතකොට 75 කියලා දැම්මම හරි. ඒකට අපි මෙතනට ගේන්නේ මෙතන නැහැ මුකුත්. මෙතනට ගේන්නේ ගෙලින්ම 75,000. හරිනේ. එතකොට අපි අඩු කරන්නේ අපේ එනවා මට පොඩි දෙයක් මිස් වුණා. අන්න ඔබ දැක්කද? මටත් මිස් වෙනවා. සම්තික නිසා හොඳට මත් තියෙන්න ඕනේ රිලීෆ් වලට එද්දි. රිලීෆ් අපි දැන් මෙතන වර්කින් ෆෝ එක කතා කරන්නේ රිලීෆ් නේ. තනිකර වර්කින් ෆෝ එක කතා කරන්නේ රිලීෆ් නේ. මතකද අපි පර්සනල් රිලීෆ් එකක් ගැන කතා කරා. අපි මෙහෙම කරමු. මෙතන රෙන්ට් රිලීෆ් එක තියලා එතන අපි දෙකක් ගමු. එකක් රෙන්ට් රිලීෆ් එක පර්සනල් රිලීෆ් එක
රෙන්ට් රිලීෆ් එක. ඔය දෙක ගමු. එතකොට රෙන්ට් රිලීෆ් වර්කින් එක අපි මෙතනට ගත්තා හරි. ඊට පස්සේ මේක ගත්තා මෙතනට. අපිට මේ රෙන්ට් රිලීෆ් එක රෙන්ට් මෙතන වර්කින් එක ගන්න පුළුවන් නේ. දැන් අපි දන්නවා පර්සනල් රිලීෆ් එක. පර්සනල් රිලීෆ් එක කියන්නේ අනිවාර්යයෙන්ම ඉන්ඩිවිජුවල් ටැක්සේෂන් එකේ පර්සනල් රිලීෆ් එක න 1.2 මිලියන්. ඒකත් රිලීෆ් එකනේ. අන්න ඒකත් දාගන්න ඕනේ. ඒක මට පොඩ්ඩක් කියන්න මිස් වුණා. පර්සනල් රිලීෆ් එක අනිවාර්යෙන් දාගන්න ඕනේ 1.2 මිලියන්. ඒකත් අඩු වෙන්න ඕන එකක්. එහෙනම් අපි ඉන්ඩිවිජුවල් ටැක්සේෂන් එකේ 1. මොකද අපිට අඩු කිරීම නැහැනේ. එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකකදී අඩු කිරීම මුකුත් නැහැ. එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේ අඩු කිරීම මුකුත් නැහැ. ඒ නිසා අපිට ඒ අඩු කිරීම කරන්න දෙන කෙලින්ම පර්සනල් රිලීෆ් එක. කෙලින්ම දෙනවා 1.2 මිලියන් පර්සනල් රිලීෆ් එක. හරිනේ. ඒක අඩු කරගන්න කියලා. ඒක අඩු කරගත්තම අපිට ටැක්සබල් ඉන්කම් එක එනවා 5670ක්. හරි. 5670 තමයි දැන් අපි ටැක්ස් කරන්න යන්නේ. ඒවල දන්නවනේ මේක 500ට 100ට 6යි නෝ රේට්ස් එක දන්නවනේ 500ට 100ට ලක්ෂ පාට 106යි කීයද 30යි ඊළඟ ලක්ෂ පහට 112යි ඊළඟ ලක්ෂ පහට 118යි ලක්ෂ 25ක් වෙනකන් යන්න පුළුවන් නේද අපිට 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 ලක්ෂ 25ක් වෙනකන් යන්න පුළුවන් දැන් මෙතන ලක්ෂ 25ක් වෙනකන් ඔක්කොම රේට්ස් එක දාගන්න පුළුවන් අපිට එතකොට 116යි සෝරි 18යි ඊළඟ ලක්ෂ පහට 24යි ලක්ෂ 20ක් ආවා ඊළඟ ලක්ෂ මේ පහට ලක්ෂ 30යි සෝරි 130යි ඊළඟ ලක්ෂ පහට 130යි හරි දැන් ඔය ටිකට අදාළ අපි ගණන් ටික දාගෙන යමු ඕක ඉතින් මෙහෙමයි ඉතින් රටාව වගේ එනවා කෙලින්ම 30යි ඊට පස්සේ 60යි 90යි 120යි 150යි හරිනේ ඒ කියන්නේ අපිට ලක්ෂ 25ක් වෙනකන් ඔය රේට්ස් වලට යන්න පුළුවන් ඉතුරු ටික මොකද අපි තියෙන කන්ඩිෂන් එක බැලන්ස් එකට 36ක් ඉතුරු ටික බැලන්ස් එකට 36ක් දැන් බැලන්ස් එක කීයද 56700න් ලක්ෂ 25ක් අඩු කරාම බැලන්ස් එක 3170යි එතන 31 ලක්ෂ 70000යි 3170 නැත්නම් 30 ලක්ෂ 70000ට 136යි හිතන්න කොච්චර ටැක්ස් එකක් වදිනවද කියලා. හරි. එතකොට කීයද එතනට 136ක් කියන්නේ? දහස් වලින් කිව්වොත් 1141යි. දශම 2යි. දශම වලින් තියෙන්න ඕන නිසා අපි ගම්මු දශම ගාන. හරිනේ. ඕක තමයි අපේ ටැක්ස් ලයබිලිටි එක. ඕකේ සම්මයක් ගන්නවා මේ පැත්තට. අපිට පොඩි තව එකක් මෙතන කරේ නැහැ ටැක්ස් ක්‍රෙඩිට්ස් ටික. ටැක්ස් ක්‍රෙඩිට්ස් ටික දාද්දි මෙතන දිනවා ඉන්කම් ටැක්ස් පේමන්ට් එකක්. අවන්ත කරපු ඉන්කම් ටැක්ස් පේමන්ට් එකක් තියෙනවා. අවන්ත කරපු ඉන්කම් ටැක්ස් පේමන්ට් එකක් තියෙනවා දැන්. අපිට ඒක අඩු කරගන්න පුළුවන් සෙල්ෆ් ඇසෙස්මන්ට් එක. සෙල්ෆ් ඇසෙස්මන්ට් එක. ඒකට අපි දානවා සෙල්ෆ් ඇසෙස්මන්ට්. හරි සෙල්ෆ් ඇසෙස්මන්ට් එක. කීයද මෙතන සෙල්ෆ් ඇසෙස්මන්ට් එක? 427යි. තව මොනවද? ඒ WHT අපි WHT වර්කින් එකක් තියෙන අපිට. WHT වර්කින් එක වර්කින් 3. ඒකත් මෙතනට ගේන්න ඕනේ. ඒවා අපිට අඩු කරගන්න පුළුවන් දේවල්. එතකොට මයිනස් විදියට තමයි පෙන්වන්න ඕනේ.
තව තව එකක් අපිට මිස් වුණා. බලන්න ගානේ තියෙනවා ඇපිට්. වගුවේ දැක්කද අපිට ඒක දාගන්න අමතකුණා. ඇපිට් කියන්නේ ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එක. ඇඩ්වාන්ස් කියන්නේ මෙයා ඇඩ්වාන්ස් තව ගෙවලා. මේක සැලරි එකෙන් ඇඩ්වාන්ස් තව ටැක්ස් එකක් ගෙවලා. ඉතින් ගෙවපුවා ඒකත් අඩු කරගන්න පුළුවන්. ඇපිට් එක. ඒකත් අපිට අඩු කරගන්න පුළුවන් කියන්නේ 540ක්. මොකද ඒකත් අපිට කෙලින්ම අඩු කරගන්න පුළුවන් මේ මොකද ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් එක ගන්නෙ. දැක්කද? ඔන්න ඕක තමයි අපේ අන්තිම ගාන. ඔන්න ඕක තමයි අපෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ හදන්න කියලා. දැන් හිතන්න. මෙතනදී අපිට මට මිස් වුණා. ගාන හදද්දි මොකද මිස් වුනේ? මේ පර්සනල් රිලීෆ් එක මිස් වුණා දාගන්න අමතකුණා. මොකද ඒක අනිවාර්යෙන්ම ගානේ කියන්නේ නැහැ. දැක්කද? ගානේ කියන්නේ නැහැ. මට ඒක මිස් වුණා දාන්න. ඒක මිස් වුණා දැක්කද? ඒක දාගන්න ඕන රිලීෆ් වලදී. ඊට පස්සේ මට ඇපිට් එක වගුවෙන් ගන්න මිස් වුණා. දැක්කද? ඒකත් මේ අපිට මට මිස් වෙච්ච දේ. ඔය වගේ අපිට ගානදී මිස් වෙන්න පුළුවන් ඕන තරම්. ඒ ගානදී දැක්කද? ගානදී අර බේසික් සැලරි එක cost of allowances entertainment allowances ටෙලිෆෝන් දාගත්තාම කෙලින්ම ඉතුරු ටික බලන්න ඩිඩක්ෂන් කියලා මත අරින්න එපා. ඒක මම මොකද කරේ ඩිඩක්ෂන් කියලා මත ඇරියා. ඩිඩක්ෂන් ටැක්ස් එන්නේ නැහැ කියලා අතහැරියා. එහෙම නේ බලන්න මොනවද ඩිඩක්ෂන්ස් කියලා. ඩිඩක්ෂන්ස් බැලුවට පස්සේ ඇපිට් නම් ඉතින් අපේ ඇපිට් කියන්නේ ඇඩ්වාන්ස් පේමන්ට් ඔෆ් ඉන්කම් ටැක්ස්. කියන අපේ සැලරි එකකින් ඉන්කම් ටැක්ස් අඩු කරගන්න. එතකොට අපේ ටැක්ස් ලයබිලිටි එකෙන් අපෙන් අඩු කරගත්ත ඒවා අඩු කරගන්න පුළුවන්. එතකොට කෙලින්ම මෙතනට ගෙනල්ලා දාන්න ඒක. හරිනේ. ඕක කරා එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකට අදාළ මේ වර්කින් එක මෙතන තියෙනවා. ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් වලට අදාළ වර්කින් එක මෙතන තියෙනවා. ඊට පස්සේ WHT ඇඩ්ජස්ට්මන්ට් එක අපි කරා රෙන්ට් රිලීෆ් එක කරා. ඊට පස්සේ වර්කින් 5 එක තියෙනවා cash donation for approved charity. ඔය වර්කින්ස් ටික තියෙනවා. ඒකට මම කිව්ව මතකද මේ රෙන්ට් එකකදී හිඩන් ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා WHT ඇඩ්ජස්ට්මන්ට් එක රෙන්ට් රිලීෆ් එක. ඔය ටික කරන්න ඕනේ. හරිනේ. මම හිතනවා ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එකේ ඉන්ඩිවිජුවල් ටැක්සේෂන් එක හොඳට තේරෙන්නේ නැති කියලා මම මේක තියරි එකත් එක්ක තමයි ඔයගොල්ලන්ට කියලා දුන්නේ. ඊළඟට තියෙනවා කම්පැනි ටැක්සේෂන් එක. ඒක නම් ඇත්තටම කතා කරන්නේ ගොඩක්ම බිස්නස් ඉන්කම් එක. තනිකරම මෙතන තියෙන බිස්නස් ඉන්කම් එක අදාළ. දැන් ඉන්ඩිවිජුවල් ටැක්සේෂන් එකේදී අපි බිස්නස් ඉන්කම් එක අපිට ටච් උන්නේ නැහනේ. ගොඩක්ම ටච් උනේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක ඒ වගේම ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක. දැන් බිස්නස් කම්පැනි ටැක්සේෂන් එකට ආවම කම්පැනි ටැක්සේෂන් එකේ ගොඩක්ම ටච් වෙන්නේ බිස්නස් ඉන්කම් එක හා ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක. මොකද කම්පැනි ටැක්සේෂන් එකට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් තියෙන විදිහක් නැහැ. කොහොමත් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් නැහැනේ. නොක එතන කතාව. හරිනේ. මම ඊළඟට ඉක්මනටම කම්පැනි ටැක්සේෂන් එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නම්. ඔයගොල්ලෝ මේක බලලා ඔයගොල්ලෝ ගණන් ටික හදාගන්න. හොඳට ප්‍රිපෙයාර් වෙන්න කියලා.